ශ්‍රී ලංකාවට මීට අවුරුදු 225කට පමණ පෙර සිට අද සිදු වූ විනාශයට හේතු වූ කරුණු කෙටියෙන් සලකා බලමු. ආණ්ඩුකාර බ්‍රවුන් රිග්ගෙන් මේජර් මැක්ඩොනල්ඩ් වෙත නිකුත් කළ ස්ථාවර නියෝගය මෙසේ සඳහන් වෙනවා. මේ ඌව කැරැල්ලයි අවුරුදු 18ට වැඩි හැම පිරිමියෙකුම මරා දමන්න, මිනිසුන්ට ප්‍රයෝජනවත් වන සියලු ගස් කපා දමන්න, සියලු නිවාස කඩා දමා ගිනි තබා සියලු ධාන්‍ය සහ සියලුම ගවයන් රාජසන්තක කරන්න, හමුදාවට භාවිතා කළ නොහැකි දේ විනාශ කරන්න. මේවා බ්‍රවුන් රිග් විසින් මේජර් මැක්ඩොනල්ඩ්ට දුන් ස්ථාවර නියෝග වූ අතර ඔවුන් එය කොළඹින් පැමිණි සෙබළුන් සමගින් ක්‍රියාත්මක කළා. ඔවුන් ඇවිත් මේ ප්‍රදේශය මුළුමනින්ම විනාශ කර දැමුවා. මහා පරිමාණ ඝාතන හා පුළුස්සා දැමූ පොළොවේ ප්‍රතිපත්තිය සැලකීමේදී ඌව හා වෙල්ලස්ස ප්‍රදේශවල කැරැල්ලට සහාය දුන් බවට සැක කළ සෑම පිරිමියෙකු, ගැහැණියක හා දරුවෙකු, ලදරුවන්ද ඇතුළුව ඝාතනය කරන ලෙස බ්‍රවුන් රිග් නියෝග නිකුත් කළේය. බ්‍රිතාන්‍ය හමුදාව විසින් අවුරුදු 18ට වැඩි පිරිමි ජනතාව ක්‍රමානුකූලව මරා දමන ලද අතර එය සමස්ත ගම්මාන හා ප්‍රජාවන් පාහේ මුළුමනින්ම විනාශ වීමට හේතු විය. ජෝන් ඩේවි වැනි අයගේ ඇසින් දුටු වාර්තා හා ඓතිහාසික ලේඛනවලින් තහවුරු වන්නේ ඝාතනවල පරිමාණය හේතුවෙන් බ්‍රිතාන්‍ය නිලධාරීන් දින කිහිපයක් ඌව හරහා ගමන් කිරීමේදී කිසිදු මිනිසෙකු හෝ නිවසක් දැකි නොමැති බවයි. ආහාර හා කෘෂිකර්මය විනාශ කිරීම සම්බන්ධව සලකා බලන කල බ්‍රිතාන්‍යයන් ඌව හා වෙල්ලස්ස ප්‍රදේශවල ප්‍රධාන ආහාර මූලාශ්‍ර වූ වී වගාවන්, වාරි පද්ධති හා හේන් ගොවිතැන් ප්‍රදේශ විනාශ කළහ. මේ විනාශයේ හේතුවෙන් වී හෝ හේන් වගාවක් සිදු කිරීමට නොහැකි වූ අතර දිවි ගලවාගත් ජනතාව අතර පුළුල්ව පැතුරුණු සාගතය හා කුසගින්න ඇතිවිය. වරක් ශ්‍රී ලංකාවේ බත් පාත්‍රය ලෙස හැඳින්වූ වෙල්ලස්ස යටත් විජිත නියෝග මත එහි කෘෂිකාර්මික යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීමට හේතුවෙන් නටබුන් විය. උරුමය හා පිළිගැනීම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඉතිහාසඥයන් සහ ක්‍රියාකාරීන් විසින් බ්‍රවුන් රිග්ගේ ක්‍රියාමාර්ග ජන සංහාරයක් ලෙස හෙලා දකින ලද අතර ඌව වෙල්ලස්ස ප්‍රදේශය දිගුකාලීන ජනගහන හා කෘෂිකාර්මික විනාශයට ලක්විය. බ්‍රවුන් රිග් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය මගින් කැලරිකරුවන් ද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර ඔවුන්ගේ දේපොළ රාජසන්තක කර මරණ දණ්ඩනයට හා පිටුවහල් කිරීමට ලක් කරන ලදී. ඔවුන්ගේ සමහරක් පසුව ජාතික වීරයන් ලෙස පිළිගනු ලැබීය. ඌවේ බ්‍රවුන් රිග්ගේ මෙහෙයුම ප්‍රතිරෝධය මැඩලීම සඳහා මහා පරිමාණ ඝාතන හා හිතාමතාම ආහාර හා ජීවනෝපාය විනාශ කිරීම මගින් සනිටුහන් වූ ශ්‍රී ලංකාවේ යටත් විජිත ඉතිහාසයේ අඳුරු පරිච්ඡේදයක් ලෙස පවතී. ශ්‍රී ලංකාව 1800 ගණන්වල සිට යටත් විජිත පාලනයට නතුවීම වනාන්තර හා මානව ජීවිතය යන දෙකටම ගැඹුරු බලපෑමක් එල්ල කළේය. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත බලවතුන් වතු යටිතල පහසුකම් හා සම්පත් නිස්සාරණය සඳහා මහා පරිමාණ වනාන්තර විනාශයක් ආරම්භ කළ අතර එය භූදර්ශනය හා සාම්ප්‍රදායික ජීවන රටාව දැඩි ලෙස වෙනස් කළේය. වනාන්තරවලට සිදු වූ බලපෑම් සලකා බැලීමේදී 1800 ගණන්වලට පෙර ශ්‍රී ලංකාවේ වනාන්තර ඉතා පුළුල් වූ අතර
1881 වන විට තෙත් කලාපයේ වනාන්තර ආවරණය 80%ක් පමණ විය. බ්‍රිතාන්‍යයේ යටත් විජිත සමයේදී විශේෂයෙන් 1820න් පසු කෝපි තේ රබර් හා පොල් වගාවන් සඳහා දැවැන්ත ලෙස වනාන්තර එළිපෙහෙළි කිරීම සිදුවිය. මේ වනාන්තර ආවරණය 1920 වන විට 49% දක්වාත් 2009 වන විට තවදුරටත් 24% දක්වාත් අඩු කළේය. විශාල වශයෙන් දැව කැපීම හා වේලි හා මාර්ග ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති ස්ථාපිත කිරීමත් සමග වනාන්තර විනාශය වේගවත් විය. මේ වනාන්තර ඛණ්ඩනය වීමට හා ජෛව විවිධත්වය අහිමි වීමට හේතු විය. ඉඩම් හායනය වැඩි කරමින් ජනාවාස හා ඉස්සන් වගාවන් සඳහා කඩොලාන වනාන්තර හා වෙරළබඩ කැලෑ එළිපෙහෙළි කරන ලදී. මානව ජීවිතයට බලපෑම් වූ ආකාරය සලකා බැලීමේදී වන්නේ වැනි වනාන්තර මත යැපුණු සාම්ප්‍රදායික ප්‍රජාවන්ට ඔවුන්ගේ දඩයම් බිම් හා පූජනීය ස්ථාන අහිමි වූ අතර එය ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාව පිරිහීමට ලක් කළේය. යටත් විජිත ක්‍රමය නව සමාජ ධුරාවලියක් පැන වූ අතර සමාජය බෙදා යටත් විජිත පාලනයන් සමග සහයෝගයෙන් කටයුතු කළ අයට වරප්‍රසාද ලබා දුන් අතර බහුතරය බලරහිත බවට පත්විය. ජීවනෝපායන් හා සමාජ ව්‍යුහයන් වෙනස් කරමින් යැපුම් කෘෂිකර්මාන්තයෙන් හා ආහාර සෙවීමෙන් වතු කම්කරු රැකියාවලට මාරුවීම බොහෝ විට සූරාකෑමට හා දිළිඳුකමට හේතු විය. යටත් විජිත ප්‍රතිපත්ති මගින් වාර්ගික බෙදීම ගැඹුරු වූ අතර එය දිගුකාලීන සමාජ හා දේශපාලන අස්ථාවරත්වයට දායක විය. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් පසු ජෝන් ඩේවිඩ්ගේ භයංකාර සාක්ෂිය වූයේ 1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ල මර්දනය කරන සමයේ ආණ්ඩුකාර බ්‍රවුන්රිග් සමග ගමන් කළ වෛද්‍ය නිලධාරී ජෝන් ඩේවි එහි ප්‍රතිවිපාක පිළිබඳව කම්පා කරවන ඇසින් දුටු සාක්ෂි සපයා තිබේ. ඌව හා වෙල්ලස්ස හරහා ගමන් කිරීමේදී ඔහු දුටු දෙය නම් මිනිසුන්ගෙන් හා වගාවන්ගෙන් සම්පූර්ණයෙන්ම තොර වූ භූමි දර්ශනයකි. ඩේවි සඳහන් කරන්නේ මිනිසුන් සහිත එකම නිවසක් හෝ මෑතකදී කළ ගොවිතැන් කටයුත්තක සලකුණක් හෝ තමා නොදුටු බවයි. මංමාවත් හිස් වී තිබූ අතර නිවාස විනාශ වී හෝ අතහැර දමා තිබිණි. වී කෙත් පුරන්ව තිබූ අතර ඔහු ගසක් යට කඹ කැබැල්ලක් එල්ලී තිබූ මිනිස් හිස් කබලක් පවා දුටුවේය. මේ විනාශය හා ජීවිත හානිය තරම ඉස්මතු කර දැක්වීය. ඔහු දුටු දරිද්‍රතාවය හා පිරිහීම පිළිබඳවද ඩේවිඩ් සටහන් කර තිබේ. විශේෂයෙන්ම කතරගමදී ඔහුට හමු වූයේ කුඩා පැල්පත් සහ එහි ස්ථානගත කර සිටි මැලේ සොල්දාදුවන් කණ්ඩායමක් පමණි. කැරැල්ල මර්දනය කිරීමෙන් පසු ඇති වූ අධෛර්යය පිළිබිඹු කරමින් දේශීය ආගමික නිලධාරීන් බ්‍රිතාන්‍ය රට පෙළ පිළිගත්තේ අඳුරු හා කලකිරුණු මුහුණුවලිනි. ඌව වෙල්ලස්ස කැරැල්ලේ දිගුකාලීන බලපෑම් ආර්ථික හා ජන විකාශන විනාශය පිළිබඳ සලකා බැලීමේදී ඌව වෙල්ලස්ස කැරැල්ල ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ජන විකාශනය කෙරෙහි ගැඹුරු දිගුකාලීන බලපෑම් ඇති කළේය. ජන විකාශන හා සමාජ විනාශය කැරැල්ල මැඩලීම සමස්ත ප්‍රජාවන් විනාශ කිරීමට හේතු වූ අතර ඌව හා වෙල්ලස්ස ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පාහේ ජනශූන්‍ය වී සම්ප්‍රදායික කෘෂිකර්මාන්තය හා සමාජ ව්‍යුහයන් අහිමි විය. මේ විනාශයට හේතුවෙන් ප්‍රදේශය
එහි පෙර පැවති ශිෂ්ටාචාරය හා ආර්ථික ඵලදායීතාවය කිසි දිනක සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් නොකළ අතර එය ප්‍රදේශවාසීන්ගේ ජීවනෝපාය හා ජනගහන ව්‍යාපෘතිය කෙරෙහි ස්තරසාර බලපෑම් ඇති කළේය. මහා පරිමාණ ඝාතන බලහත්කාරයෙන් විස්ථාපනය කිරීම හා සාගතය හේතුවෙන් ඌව හා වෙල්ලස්ස ප්‍රදේශවල ජනගහනය සැලකිය යුතු ලෙස අඩුවීමක් කැරැල්ලෙන් පසු සිදුවිය. ආර්ථික පෙරළිය හා වතු වැවිලි ආධිපත්‍ය ආර්ථික වශයෙන් කැරැල්ල පරාජය වීමත් සමග බ්‍රිතාන්‍ය යටත් විජිත ප්‍රතිපත්ති සඳහා මඟ පෑදුණු අතර ඒවා සම්ප්‍රදායික ස්වයංපෝෂිත ගොවිතැනට වඩා වතු වගාවන් විශේෂයෙන් කෝපි තේ හා රබර් සඳහා ප්‍රමුඛත්වය ලබා දුන්නේය. රාජ්‍ය නොවන ඉඩම් ආඥා පනත මගින් බ්‍රිතාන්‍යයන්ට ගම්මුන්ගේ පොදු ඉඩම් අත්පත් කර ගැනීමට හැකි වූ අතර බොහෝ ගොවීන් ද්‍රවිඩතාවයට තල්ලු කරමින් වතුවල කුලී සේවකයන් බවට පත් කිරීමට බල කෙරුණි. මේ වෙනස අපනයන භෝග සඳහා අනුග්‍රහය දැක්වූ යටත් විජිත ධනේශ්වර ආර්ථිකයක් තහවුරු කළ අතර දේශීය කර්මාන්ත කෙරෙහි අවධානය අඩුකර දිගින් දිගටම පවතින ආර්ථික විෂමතා හා විදේශ වෙළඳපොළ මත යැපීමට දායක විය. ජනවාර්ගික සංයුතිය වෙනස් වීම දකුණු ඉන්දියාවෙන් ගිවිසුම්ගත කම්කරුවන් ගෙන්වා ගැනීම ප්‍රදේශයේ ජනවාර්ගික සංයුතිය තවදුරටත් වෙනස් කළ අතර නව සමාජ දූරාවලීන් හා ජනවාර්ගික ආතතීන් ඇතිවීමට හේතු විය. මේ වෙනස්කම්වලට උරුමය අදටත් ඒ ප්‍රදේශයේ සමාජ ආර්ථික අභියෝගයන්ගෙන් හා දේශීය ප්‍රජාවන් මත ඇති වූ සදාකාලික බලපෑමෙන් පැහැදිලි වේ. බ්‍රිතාන්‍ය වතු වගාවෙන් ශ්‍රී ලංකාවේ පරිසරයට වූ බලපෑම සලකා බැලීමේදී තේ රබර් සහ කෝපි වගාවන් සඳහා බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවේ කඳුකරේ වනාන්තර විනාශ කිරීම රටේ පරිසරය ආර්ථිකය හා සමාජය මත ගැඹුරු සහ කල්පවිතන බලපෑම් ඇති කළේය. යටත් විජිත සමයට පෙර කඳුකරේ විශාල ප්‍රදේශ ඝන වනාන්තරවලින් වැසී තිබුණද 19 වෙනි සියවස අවසන් වන විට මේවා වතු වගාවන් මගින් ප්‍රතිස්ථාපනය වීමෙන් වනාන්තර ආවරණය විශාල ලෙස අඩු වී පරිසර පද්ධතිය වෙනස් විය. පාරිසරික බලපෑම් සම්බන්ධයෙන් සලකා බලන විට වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා විශේෂයෙන් කඳුකරේ බෑවුම් සහිත ප්‍රදේශවල දරුණු පාංශකාදනය ගංගා රොන්මඩ වීම නිතර ඇතිවන ගම් වතුර හා දිය පහරවල් සිඳී යෑම සිදුවිය. අද වන විට ස්වාභාවික වනාන්තරවල ඉතිරි වී ඇත්තේ කුඩා ඛණ්ඩනය වූ කැබිලි පමණි. බහුලව මීටර් 1524ට වඩා ඉහළ ප්‍රදේශවල මෙහි ජානමය දුර්වලතා හා වාසස්ථාන අහිමි වීම හේතුවෙන් මිනිසා හා වනජීවී ගැටුම් වැඩි වී ඇත. වන විනාශය අඛණ්ඩව ජෛව විවිධත්වයට බලපාන අතර බොහෝ ආවේනික විශේෂවලට ඔවුන්ගේ වාසස්ථාන අහිමි වී තර්ජනයට ලක්ව ඇත. ආර්ථික හා සමාජීය බලපෑම් බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද වතු ආර්ථිකය ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයෙන් අපනයන නැඹුරු ගොවිතැන දක්වා වෙනස් කළ අතර රටේ ආදායම සඳහා තේ රබර් හා පොල් මත යැපීමට සිදුවිය. මහා පරිමාණයෙන් ඉඩම් එළිපෙහෙළි කිරීම හා ඉන්දීය කම්කරුවන් මෙරටට ගෙන්වීම කඳුරට ජන විකාශය සැකැස්ම වෙනස් කළ අතර අද දක්වාම පවතින නව සමාජ දූරාවලීන් හා ආතතීන් ඇති කළේය.
නිදහස ලැබීමෙන් පසුව පවා කෘෂිකර්මාන්තය හා සංවර්ධනය සඳහා ඉඩම් එළිපෙහෙළි කිරීම අඛණ්ඩව සිදු වූ අතර එමගින් වනාන්තර ආවරණය තවදුරටත් අඩු වී පවතින පාරිසරික අභියෝගයන්ට තුඩු දුන්නේය. දිගුකාලීන ප්‍රතිවිපාක සලකා බැලීමේදී වනාන්තර ආවරණය අහිමිවීම කඳුකරයේ දේශගුණික අවදානම ජලහිඟය හා නායයෑම් අවදානම වැඩි කිරීමට දායක වී ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් වනාන්තර ආවරණය එහි භූමි ප්‍රමාණයෙන් 20%ටත් වඩා අඩු ප්‍රමාණයක් වන අතර එය ඓතිහාසික මට්ටම් වලට වඩා බෙහෙවින් අඩුය. ඉතිරි පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා සංරක්ෂණ ප්‍රයත්න තීරණාත්මකව වැදගත් වේ.